ටැලන්ට් එකේ ප්‍රශ්නයක්වත් නෙමෙයි. මේක බිස්නස් නොලෙජ් එකක්, Python නොලෙජ් එකක්. අවසාන අවුරුද්ද වගේ කාලය ඇතුළත බලුවොත් ලංකාවේ ෆ්‍රීලාන්සර්ස්ලා මේ දවස්වල තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි එයාලගේ කම්පිටිෂන් එක වැඩි සහ එයාලගේ සර්විස් වලට charge කරන්න පුළුවන් ගාණ අඩුයි කියන එක. ඉතින් Upwork, Fiverr වගේ platform වලට අපිට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් $5 වලට වගේ පොඩි ගණන් වලට website සහ logo designs ඒ වගේ services ගොඩක් මේ දවස්වල අපිට බලා ගන්න පුළුවන්. ඇත්තරම මොකක්ද මේකට හේතුව? සමහර කම්පැනිස් ඩොලර්ස් 10 ගණන් මේ වගේ ස්කිල් වලට ගෙවන්න සහ Fiverr, Upwork වගේ ෆ්‍රීලාන්ස් ප්ලැට්ෆෝම් වල ඩොලර් 5ටවත් මේ වගේ ස්කිල් එකක් සෙල් කරගන්න බැරි වෙන්න ලොකු හේතුවක් තියෙනවා. ඇත්තරම මේකට හේතුව වෙලා තියෙන ස්කිල් එකේ ප්‍රශ්නයක්වත් ටැලන්ට් එකේ ප්‍රශ්නයක්වත් නෙමෙයි. මේක ඔයා සෙල් කරන ප්ලැට්ෆෝම් එකේ ප්‍රශ්නයක්. ඉතින් ඒකට අද මම මේ වීඩියෝ එකේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ දවස්වල තියෙන high demanding skills පහක් සහ කොහොමද ඒ skills develop කරගන්නේ සහ ඒ skills කොයි වගේ platform වලද ඔයාලා offer කරන්න ඕනේ කියලා මම අද වීඩියෝ එකේ full විස්තරයක් ගෙනවා. ඒකින්ද වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. මම මේ හැමදේම step by step කියලා දෙන්නම් කොහොමද කරන්නේ කියලා. skill number 5 තමයි technical SEO specialist. ඇත්තටම මොකක්ද මේ SEO කියන්නේ? ගොඩක් අය හිතන්නේ වෙබ්සයිට් එකක් හදලා ඒකට කීවර්ඩ්ස් ටිකක් දැම්මට පස්සේ එයාලගේ SEOs වෙනවා කියලා. හැබැයි ඇත්තටම මීට වඩා ලොකු දෙයක් SEO වල වෙනවා. ටෙක්නිකල් SEO ස්පෙෂලිස්ට් කියන්නේ වෙනම දෙයක්. ඒකෙදි වෙන්නේ වෙබ්සයිට් එකක් කොච්චර හොඳට ඩිසයින් කරත් කොච්චර හොඳට ඒකේ කන්ටෙක්ස්ට් එක දැම්මත් ඒක යූසර්ස්ලට විසිටර්ස්ලට ඒක පේන්නේ නැත්නම් වෙබ්සයිට් එකේ කන්ටෙන්ට් එකක් පේන්නේ නැත්නම් එතනදී ඔයාගේ වෙබ්සයිට් එකේ විසිටර්ස්ලා ප්‍රමාණය සහ එන ට්‍රැෆික් ප්‍රමාණය සෑහෙන මට්ටමකට අඩු වෙනවා. ඉතින් මේකෙදි තමයි SEO ස්පෙෂලිස්ට් කෙනෙක් එන්නේ. SEO ස්පෙෂලිස්ට් කෙනෙක්ගේ මේන්ම සර්විස් එක තමයි වෙබ්සයිට් එකේ ස්පීඩ් එක ඔප්ටිමයිස් කරන එක සහ ඉන්ඩෙක්සිං එරර්ස් තියෙනවද එහෙමත් නැත්නම් වෙබ් වයිටල්ස් ඔප්ටිමයිස් කරන්නේ කොහොමද මේ වගේ කරුණු රාශියක් SEO ස්පෙෂලිස්ට් කෙනෙක්ගේ සර්විසස් වලට අපිට ඇඩ් කරන්න පුළුවන්. ඉතින් මේකෙදි වෙන්නේ බේසික්ලි කියනවා නම් ඔයාගේ වෙබ්සයිට් එක විසිටර්ස්ලට විසිබල් වෙන විදිහට Google search වල උඩටම ගේන එක තමයි SEO ස්පෙෂලිස්ට් කෙනෙක්ගේ වගකීම. ඉතින් ගොඩක් කම්පැනිස් තමන්ගේ වෙබ්සයිට් එක $10 ගණක් දීලා හදාගත්තත් එයාලගේ විසිටර්ස්ලා නැත්තම් මේ වගේ සර්විස් වලට $500 $1000 සමහර අවස්ථාවලදී $5000ක් වගේ අවස්ථා වෙනකම් මේ සර්විසස් වාට ඔෆර් කරන්න පුළුවන් මේ වගේ ප්‍රයිසස් වලට. ඉතින් ගොඩක් කම්පැනිස් එයාලගේ ට්‍රැෆික් එක වැඩි කරගන්න එයාලගේ විසිටර්ස්ලා වැඩි කරගන්න මේ වගේ සර්විස් වලට ලොකු ගණන් ගෙවන්න ලෑස්තිලා ඉන්නවා. ඉතින් ඔයාටත් පුළුවන් නම් මේ වගේ ස්කිල් එකක් ඩෙවලොප් කරගන්න. ඇත්තටම කිව්වොත් මේක දවසින් දෙකකින් කරන්න බෑ. ඔයාට මේකට රිසර්ච් කරන්න වෙනවා. ඔයාට වෙබ්සයිට් වලට මේක ඇප්ලයි කරලා බලන්න වෙනවා. ඇත්තටම මේක වෙනවද කියලා. ඊට පස්සේ Google search engine නැත්නම් search console එකත් එක්ක ඔයාට සෑහෙන වැඩ කරන්න වෙනවා. ඉතින් මේ වගේ දේවල් කරලා ඔයාට මේ ස්කිල් එක හදාගත්තොත් ඔයාට potential එකක් තියෙනවා ලොකු ගාණක් charge කරන්න ඔයාගේ service එක වෙනුවෙන්. skill number 4 තමයි data visualization specialist. ඇත්තටම මොකද්ද මේ data visualization specialist කෙනෙක් කියන්නේ? ඇත්තටම ගත්තොත් කම්පැනි එකක data ගොඩාක් ප්‍රමාණයක් දවසකට මාසයකට process වෙනවා. ඉතින් මේ data ඔක්කොම සමහර කම්පැනිස් වල තියෙන Excel files වල. ඉතින් ඒක හින්දා මේ Excel files එකින් එක go through කරලා එයාලගේ business එකේ top board එකට එමත් නැත්නම් top management එකට මේ decision එකක් ගන්න සෑහෙන අමාරුයි. එතනදී තමයි data visualization specialist කෙනෙක්ගේ job එක එන්නේ. එයාට කරන්න තියෙන්නේ මේ data ටික ඔක්කොම අරගෙන ඒකෝ spreadsheet එකකින් නැත්නම් මොකක් හරි source එකකින් මේ data ටික ඔක්කොම අරගෙන dashboard එක data visualization එකක් විදියට එහෙම නැත්නම් visualize කරගන්න පුළුවන් විදියට මේ data ටික organize කරන එක තමයි data visualization specialist කියන්නේ. ඇතරම් ගොඩක් කම්පැනිස් ගොඩක් ඩේට එක්ක තමයි වැඩ කරන්නේ. ඉතින් මේ ඩේට ටික ඔයාට ඕගනයිස් කරලා මේක charts දාලා එහෙමත් නැත්නම් ස්ප්‍රෙඩ්ෂීට්ස් හදලා එයාලට ඇක්සස් කරන්න පුළුවන් විදිහේ AI tools පාවිච්චි කරලා මේක ලස්සන කරලා මේ ඩෑෂ්බෝඩ් එක ඔයාලට ලස්සනට හදාගන්න පුළුවන් නම් එතනදී ඔයාලට පුළුවන් මේ සර්විස් එක ඔෆර් කරන්න ගොඩක් කම්පැනිස් වලට. මොකද මේ වගේ සර්විස් එකකට මම දැකලා තියෙනවා $300 500 එහෙම නැත්නම් එන්ටර්ප්‍රයිස් ලෙවල් එකේ නම් $10 ගණන් වලට මේ වගේ සොලියුෂන් සෙල් වෙනවා මම දැකලා තියෙනවා. ඒක හින්දා කම්පැනිස් ගොඩක් කැමති එයාලගේ ඩේටා ටික ඕගනයිස් කරලා මේ වගේ ඩෑෂ්බෝඩ් එකකට දාගන්න සර්විස් එකක් ඔයා ඔෆර් කරනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ ස්කිල් එකක් ඩෙවලොප් කරගන්න බේසික් බිස්නස් නොලෙජ් එකක්, Python නොලෙජ් එකක් සහ Excel නොලෙජ් එකක් වගේ තියෙනවා නම් ඔයාලට පුළුවන් ලේසියෙන්ම මේ ස්කිල් එක ඩෙවලොප් කරගන්න. ස්කිල් number 3 තමයි cloud engineering and DevOps.
මේක තමා මේ ස්කේල්ස් ටිකෙන් ටිකක් ඩිවලප් කරගන්න අමාරුම ස්කිල්ල එක. මොකද මේකට සෑහෙන වෙලාවක් යනවා සහ සෑහෙන ස්කිල් එකක් ඕනේ මේක පුල් ඔෆ් කරන්න. ඉතින් මම දැකලා තියෙනවා ගොඩක් ස්ටාර්ට්අප්ස් ඩොලර් 100ට 200ට වගේ යාළගේ වෙබ්සයිට් සෙල් කරන්න පටන් ගන්න තියෙනවා මේ AI බූම් එකත් එක්ක. හැබැයි බැරි වෙලාවත් ඒ වෙබ්සයිට් එකකට ඔයා හරියට වෙබ්සයිට් එකේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක හදලා තිබ්බේ නැත්නම් ඒ වෙබ්සයිට් එක අපි හිතමු මොකක් හරි ඇඩ්වර්ටයිස්මන්ට් එකකින් ඔයාට යූසර්ස්ලා 50000ක් ලක්ෂයක් වගේ එකපාර සර්ච් එකක් එන්න ගත්තොත් එයා ඒ වගේ වෙබ්සයිට්ස් වල ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක හැදිලා නැහැ ඒ වගේ ලිමිට් එකක් හැන්ඩල් කරන්න. ඉතින් ඒ වගේ වෙලාවක සර්වර් එක ක්‍රෑෂ් වෙන්න උනත් පුළුවන්. මෙතනදී තමයි DevOps cloud engineer වගේ roles එන්නේ. ඉතින් මෙයාලගේ මේන්ම සර්විස් එක තමයි මේ වගේ දෙයක් සිද්ධ වුණොත් සර්වර් එක ක්‍රෑෂ් වෙන්න නොදී දිගටම එයාලගේ සර්විස් එක ප්‍රොවයිඩ් කරන දෙන එක. ඉතින් මේක ටිකක් බරපතල වැඩක්. මේකේ සෑහෙන දේවල් ඔයාලට බලන්න ඕනේ. AWS Google Console වගේ ගොඩක් 24 hour services දෙන companies massive companies තියෙනවා. ඉතින් මේ companies වල services පාවිච්චි කරලා ඔයාගේ business එකේ service එක interrupt වෙන්නේ නැතුව ඔයාට handle කරන විදිහට ඔයාගේ website එකේ infrastructure එක හදාගන්න. ඉතින් මේ වගේ service එකකට ගොඩක් අපිට ලොකු charge කරන්න පුළුවන් මේ වගේ skill එකක් සහ මේ වගේ service එකක් ඔයා provide කරනවා. ඇත්තටම ගත්තොත් senior cloud engineer කෙනෙක් නම් අනිවාර්යෙන් 6 figure salary එකක් ගන්නවා මේ වගේ role එකක. ඉතින් ඔයා freelancer කෙනෙක් නම් ඔයාටත් අනිවාර්යෙන් පුළුවන් ඊටත් වැඩිය හිතන්නකෝ ඔයා ලොකු project එකක් බාරගත්තොත් ඔයාට පුළුවන් ලොකු ගාණක් charge කරන්න මේ වගේ service එක. ඇත්තටම මේක මෙහෙම විස්තර කරන්න පුළුවන් විදිහේ මාතෘකාවක් නෙමෙයි. මේක සෑහෙන ලොකු අපසරියක තියෙන field එකක්. ඉතින් DevOps cloud engineering කියන්නේ ගොඩාක් demand එකක් තියෙන high demand එකක් තියෙන field එකක්. ඉතින් ඔයාට පුළුවන් නම් මේ වගේ skill එකක් develop කරගන්න ඔයා software engineer කෙනෙක් නැත්නම් එහෙම නැත්නම් IT professional කෙනෙක් නම් ඔයාට මේ skill එක develop කරගන්න පුළුවන් නම් ඉස්සරහට massive potential එකක් තියෙනවා. ඔයාට ලොකු salary එකකට. එහෙම නැත්නම් ඔයා freelancer කෙනෙක් නම් ඔයාට ලොකු projects වලට යන්න පුළුවන්කම තියෙනවා මේ වගේ skill එකක් හදාගත්තොත්. skill number 2 තමයි AI automation and AI agent. ඇත්තටම මේ දවස්වල ගොඩක් business ownersලා බලනවා කොහොමද එයාලගේ business එක මේ AIත් එක්ක transform කරගන්නේ කොහොමද නැත්නම් එහෙම නැත්නම් AIත් එක්ක එයාලගේ business එක කොහොමද තවත් lazyයට මේක expand කරන්න කියලා. ඉතින් එතනදී තමයි මේ AI automation AI agentsලා service එකක් විදිහට offer කරන එක වැදගත් වෙන්නේ. ඉතින් ඔයාටත් පුළුවන් නම් business එකක් තෝරගෙන ඒකට වෙනම custom AI agent කෙනෙක් හදලා දෙන්න පුළුවන් නම් ඒ business එකට උදාහරණයක් විදිහට customer handling order handling මේ වගේ දේවල් දැන් ඕන තරම් tools තියෙනවා ඔයාට මේ වගේ දෙයක් build කරන්න OpenAI API key එකක් එහෙම නැත්නම් Claude එකේ API එකක් අරගෙන ඔයාට මේ වගේ service එකක් බොහොම ඉක්මනට හදාගන්න පුළුවන්. මේකට අවශ්‍ය කරන skill set එක හදාගන්න ඔයාට ඕන තරම් YouTube එකේ videos තියෙනවා බලලා මේ වගේ videos තියෙනවා බලලා කොහොමද ඔයාගේ ස්කිල් එක ඩිවලොප් කරගන්න මේ වගේ සර්විස් එකක් ප්‍රොවයිඩ් කරන්න කියලා. ඇත්තටම කම්පැනිස් ගොඩක් මේ වෙද්දී AI වලට ට්‍රාන්ස්ෆෝම් වෙන ගමන් තියෙන. ඒකින්ද මේක හොඳ ඔපචුනිටි එකක් ඔයාගේ ස්කිල් එක ඩිවලොප් කරගන්න. අවසාන අවුරුද්ද වගේ කාලය ඇතුළත බලුවොත් ෆ්‍රීලාන්සර්ස්ලා ගොඩක්ම ක්‍රියේට් කරපු ෆීල්ඩ් එකක් තමයි මේ AI automation සහ AI agents ලා කියන්නේ. ඉතින් මේක තාම grow වෙන ෆීල්ඩ් එකක් සහ ගොඩක් පොටෙන්ශල් එකක් තියෙන ෆීල්ඩ් එකක්. ඉතින් ඔයාට පුළුවන් මේ වගේ ස්කිල් එකක් ඩෙවලොප් කරගෙන ඒක සර්විස් එකක් විදිහට ප්‍රොවයිඩ් කරන්න. මොකද මේකේ පොටෙන්ශල් එක අපි තාම දන්නේ නැහැ කොච්චරක් දුරට මේකේ පොටෙන්ශල් එක ඉස්සරහට යනවාද කියලා. ඉතින් හොඳ ඔපචුනිටි එකක් ඔයාට මේක try කරලා බලන්න. ඉතින් ස්කිල් number 1 තමයි full stack AI developer. මම අර කලින් කතා කරපු කොහොම ස්කිල්ස් ටික එකතු කරලා එක ස්කිල් සෙට් එකක් ඔයාට හදාගන්න පුළුවන් නම් මෙතනදී ඔයා අනිවාර්යයෙන්ම දිනනවා. මෙතනදී වෙන්නේ ක්ලයින්ට් කෙනෙක්ට අවශ්‍ය ප්‍රොඩක්ට් එක සම්පූර්ණම එහෙමත් නැත්නම් ෆ්‍රන්ට් එන්ඩ් එක බෑක් එන්ඩ් එක DevOps cloud engineering AI specialist මේ වගේ හැමදේම එකතු කරලා ඔයාට එක ස්කිල් එකක් හදාගෙන ඒක ඔෆර් කරන්න පුළුවන් නම් ක්ලයින්ට් කෙනෙක්ට සහ එහෙමත් නැත්නම් කම්පැනි එකකට ඔයාට මෙතන ලොකු පොටෙන්ෂල් එකක් තියෙනවා ඔයාව රීප්ලේස් කරන්න බැරි වෙන්න. හැබැයි මේක ටිකක් අමාරු වැඩක්. මෙතනදී ඔයාට ලොකු ටෙක් ස්ටැක් එකක් කවර් කරන්න වෙනවා. අනිත් දේ තමයි මේ වගේ දේවල් යුනිවර්සිටිස් වලින් උගන්වන්නෙත් නැහැ. සහ අනිවාර්යයෙන්ම කම්පැනි එකක වැඩ කරනවා නම් ඔයාට මේ ෆුල් ටෙක් ස්ටැක් එකම කවර් වෙන්නේ නැහැ. ඔයා ෆුල් ස්ටැක් ඩෙවලොපර් කෙනෙක් නෙවෙයි නේද? ඒක හින්දා මේ වගේ ඩෙවලොපර්ස්ලා හොයාගන්න බොහොම අමාරුයි. ඒක හින්දා කම්පැනිස් කැමති ගොඩක් ලොකු ගානකට ෆ්‍රීලාන්සර්ස්ලා එහෙමත් නැත්නම් හයර් කරන්න ඕන ෆුල් ටයිම් හයර් කරන්න ඕන එයාලා කැමති මේ වගේ ඩෙවලොපර්ස්ලා.
මොකද ෆුල් ටෙක් ස්ටැක් එක වාට පුළුවන්නම් ඔයාව එතනති රීපලේස් කරන්න සෑහෙන අමාරුයි. ඉතින් මේ වගේ ස්කිල්ල එකක් වා ඩිවලප් කරගත්තොත් වාට පුළුවන් සාමාන්‍යයෙන් පොඩි ඇප්ලිකේෂන් එකට උනත් $5,000 වගේ චාර්ජ් කරන්න ඊසිලි. ඒ වගේම තමා ඉන්ටර්ප්‍රයිස් ලෙවල් එකේ මොකක් හරි ඇප්ලිකේෂන් එකක් බිල් කරනවා වාට මීටත් වඩා චාර්ජ් කරන්න පුළුවන් වගේ ස්කිල් සෙට් එකත් එක්ක. ඉතින් ඒකයි මං කියන්නේ මේක අර කලින් අපි කතා කරපු ස්කිල් සෙට්ස් ඔක්කොම එකතු කරලා එක ස්කිල් සෙට් එකක් හදාගන්න එකේ වැදගත්කම මොකක්ද කියලා. ඉතින් මම පොඩි උදාහරණයක් කියන සාමාන්‍යයෙන් US වල නම් සාමාන්‍ය මිඩ් ලෙවල් ඉන්ජිනියර් කෙනෙක්ට $8,000ක් වගේ monthly salary එකක් හම්බෙනවා. ඉතින් ලංකාවේ ඉකොනොමි එකත් එක්ක මෙච්චර සැලරි එකට යන්න බැරි වුණත් ඔයාලට පුළුවන් ලොකු සැලරි පොටෙන්ෂල් එකකට යන්න. එහෙම නැත්නම් ෆ්‍රීලාන්සර් කෙනෙක් විදිහට ඔයාලට ලොකු ගාණක් charge කරන්න පුළුවන් මේ වගේ ස්කිල් එකකට. ඉතින් ඔයාලට මෙතනදී හිතෙන්න පුළුවන් කොහොමද අපි මේ ක්ලයන්ට්ස්ලා හොයාගන්නේ? එහෙම නැත්නම් ෆ්‍රීලාන්සර් කෙනෙක් නම් මේ Upwork එහෙම නැත්නම් Fiverr වගේ platform වලින් නැතුව අපි ෆ්‍රීලාන්සර් කෙනෙක් හොයාගන්න කියලා. ඉතින් ඇත්තටම මේක කරන්න පුළුවන්. ඇත්තටම ගත්තොත් මේක කරන්න අමාරු දෙයක් නෙමෙයි. මේක බොහොම සරල දෙයක්. මම මේකට වෙනම වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා ඉස්සරහට. ඉතින් ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මේ වීඩියෝ එක ගැන කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. එහෙම නැත්නම් ඔයාලට තව මොන හරි දැනගන්න දේවල් තියෙනවා නම් මේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න, මම රිප්ලයි එකක් දාන්න. සහ ඉස්සරහට මම වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා කොහොමද ෆ්‍රීලාන්සර් කෙනෙක් නම් ඔයාගේ ෆස්ට් ක්ලයන්ට් එහෙම නැත්නම් ක්ලයන්ට්ස්ලා හොයාගන්න කියලා. ඉතින් ඒ වීඩියෝ එක මම ළඟදිම ඩ්‍රොප් කරනවා. ඒක හින්දා YouTube channel එකට like එකක් දාලා තියාගන්න. මේ වීඩියෝ එකට like කරන්න. කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. අපි තව වීඩියෝ එකකින් හම්බෙමු.